කියවනකොට අපිට දකින්න ලැබෙනවා බලන්න කමාවක්. එතකොට අපේ සියලු වැඩ නතර කරලා අපි බලන්න ඕනේ. ඒ කියන්නේ බලන්න කියන එක අපි කල්පනා කරන්න. අපි අවධානය යොමු කරන්න. දැන් මම මොනවා හරි කියනකොට මම ඔයගොල්ලන්ට කියන පොඩක් බලන්න මේ පැත්ත. මොකද්ද මම කියන්නේ? මේ මගේ ලස්සන ඇඩරුව කොණ්ඩේ ඉදිලාද කියලා බලන්න කියනවද? නෑ, බලන්න කියන්නේ අවධානය යොමු කරන්න. හරි? එතකොට මේ පදය බලන්න ක්‍රමාවක් දාලා තියෙනවා කියන්නේ මේ පදයට අපි අවධානය යොමු කරන්න ඕනේ. අපි ඒක කියවගෙන ගියොත් නිකන්ම බලන්න වලාකුළු වලින් උන්වහන්සේ වලාකුළු වලින් එනසේක නෑ. ඒකේ අපි නැවතිලා අපි අවධානය යොමු කරලා අපි බලන්න ඕනේ මොකක්ද මෙතන උන්වහන්සේ අපිට කියන්න හදන්නේ. අපේ මනසේ තියෙන දෙයක් එළියට දානවට වඩා උන්වහන්සේ කියන්න යන දේ අපි අරගෙන අපි පුළුල්ව ඒක බලන්න ඕනේ. හරි? ඒ නිසා අපි මේ පදය පුළුල්ව අද දවසේ බලන්න යනවා. උන්වහන්සේ වලාකුළු වලින් එනසේක. දැන් මෙහෙම කිව්ව ගමන්ම ක්‍රිස්තියානි සභාව මොකද හිතන්නේ? ඔන්න ඔසවා ගන්න යන්නේ. ඔන්න රැප්චර් එක එන්න යන්නේ. බලමු ඒකද වෙන්නේ යන්නේ. ඊළඟට වලාකුළු වලින් එනසේක සියලු ඇස්ද උන්වහන්සේට ඇන්න අයද මේක දකින්න යනවා. ඊට පස්සේ තව කවුද දකින්නේ? පොළවේ සියලු ගෝත්‍රයන් මේක දකින්න යනවා. ඊට පස්සේ මේක සිදු වෙනකොට මොකද්ද වෙන්න යන්නේ? උන්වහන්සේ නිසා ඒගොල්ලෝ වැළපෙන්න යනවා. මෙන්න මේ කාරණාවල් ටික තමයි අපි බලන්න ඕනේ. මේ පළවෙනි කාරණා තුනක් තිබෙනවා. මෙතන අපිට සඳහන් කළා. පළවෙනි උන්වහන්සේ වලාකුළු වලින් එනසේක. මේක ඔසවා ගැනීම නොවේ. පැහැදිලිනේ. මේක ඔසවා ගැනීම නෙමෙයි. හරි? ඒක මම තව ඔයගොල්ලන්ට පෙන්වලා දෙන්නම් ඊළඟ බයිබල් පද කියවද්දී මේක ඔසවා ගැනීම නෙමෙයි කියලා. හරි? ඊළඟට මෙතන කතා කරනවා සෑම ඇසක්ම උන්වහන්සේගේ පැමිණීම දකිනවා. දැන් මේක යෝහාන්තුමා ලියනකොට නම් ඒ කැපැසිටි එක නෑ ඒ හැකියාව නෑ මේ පොළවේ. හැබැයි දැන් තියෙනවා. හරිද? දැන් පිටරට වෙන සිද්ධියක් අපිට දකින්න බැරිද? පුළුවන්ද බැරිද? පුළුවන්. පිටරට වෙන සිද්ධියක් දකින්න පුළුවන්. ලෝකේ ඕනෑම තැනක වෙන සිදුවීමක් දැන් අපිට අපගේ තියෙන තාක්ෂණය හරහා මාධ්‍යයන් හරහා අපි දැන් දකිනවා. සමහර ඒවා ගෙදර යම් දෙයක් සිදු වෙනවා නම් ගෙදර කට්ටිය දකින්නේ ටීවී එකේ නැත්තම් වෙන සෝෂල් මීඩියා එකක තමයි දකින්නේ. එතකොට මේ සිදුවෙන දෙය ශාරීරිකව සිදු වෙනවා මිනිස්සුන්ට දකින්න පිණිස මුළු ලෝකයක් මේක දකින්න යනවා. හරි? එතකොට මේක ඔසවා ගැනීම වෙන්න බෑ. ඔසවා ගැනීම දකින්නේ සිද්ධ වුණාට පස්සේ. හරිද? ඊළඟට මෙතනදී තුන්වෙනි කාරණාව හැටියට මේක දාන්න උන්වහන්සේට ඇන්නා වූ අයත් එම පැමිණීම දකිනවා. කවුද උන්වහන්සේට ඇන්නේ? මේක තමයි අපි දැන් හොයාගන්නේ. කවුද උන්වහන්සේට ඇන්නේ? උන්වහන්සේට ඇන්නේ යුදෙව්වරුද? උන්වහන්සේට ඇන්නේ රෝමවරුද? උන්වහන්සේට ඇන්නේ කවුද? යෝහාන් සුභාරංචියේ 19 වෙනි පරිච්ඡේදයේ අපි එකේ ඉඳලා 37 වෙනිකන් අපි කියවනකොට අපිට දකින්න මම ඒක පොඩ්ඩක් කෙටි කරන්න මට කාලය ඉතුරු කරගන්න ඕනේ නැත්නම් මට කියවන්න වෙලාව දෙන්න පුළුවන්. ඒ පදේ කියනවා යෝහාන් සුභාරංචි 19 වෙනි පරිච්ඡේදයේ 31 ඉඳලා 37 වෙනකන් අපි කියවනකොට ඒක තියෙනවද උන්වහන්සේට ඇන්නේ යුදෙව්වරු කියලා. අක්ෂිලාට කියවන්න පුළුවන්ද? ඒ දවස සෝදානම් වීමේ දවස බැවින් සබත් දවසේදී ශරීරයේ කුරුසියෙහිම නොතිබෙව පිණිස ඔවුන්ගේ කෙන්ඩා බිඳුවා ඔවුන් පහ කරන්නට යුදෙව්වරු පිලාතුගෙන් ඉල්ලුවෝය. මක් නිසාද ඒ බැවින් සබත් දවස මහත් දවසක්ය. එබැවින් හේවායෝ ඇවිත් පළමුවනුයාත් ඔහු සමග කුරුසියේ එනගසන ලද අනික් අයත් කෙන්ඩා බින්දාය. නමුත් ඔහු යේසුස් වහන්සේ ළඟට ආ කල උන්වහන්සේ මැරී සිටි බව දැක උන්වහන්සේගේ කෙන්දා නොබිද්දෝය.
එසේ වුවත් හේවායන්ගෙන් එක්කෙනෙක් හෙල්ලයකින් උන්වහන්සේ ඇලයට ඇන්නේය. යුදෙව්වරුන්ගේ පාස්කුව නැත්තම් යුදෙව්වරුන්ගේ ඒ පවිත්‍ර වීමේ මංගල්‍ය එන නිසා මොනවද කරේ? ඒගොල්ලොන්ගේ සිරිතක් තිබුණා කුරුසිය එන ගහලා හරි ඒ මිනිය ඒ උඩේ ගහේ එල්ලලා තියන්නේ නැහැ. එදා දවසේ එක බාන්න ඕනේ. සාමාන්‍යයෙන් කුරුසියක මිනිස්සෙක් පත් කරාම දවස් දෙකක් හෝ දවස් එකහමාරක් ඒගොල්ලෝ කුරුසියේ ජීවත් වෙනවා. හරි? කුරුසියේ ජීවත් වෙනවා. නමුත් යේසුස් වහන්සේගේ කතන්දරය තුලදී මේ පාස්කුව එන නිසා පාස්කුවට මේ මූණ දෙන්න ඕන නිසා ඒ මංගල්‍ය උත්සවයේ දවසට මූණ දෙන්න ඕන නිසා ඒගොල්ලෝ ඇවිල්ලා අර දෙපැත්තෙන් හිටපු හොරු දෙන්නගේ කෙන්ඩ බින්ද කියන්නේ බලනහර කැපුවා. හරිද? බලනහර කපලා ලේ ටික යවනවා ඉක්මන් කරන්න මරණය ඉක්මන් කරන්න. හැබැයි ඒගොල්ලෝ යේසුස් වහන්සේ ළඟට එනකොට යේසුස් වහන්සේගේ ආත්මය හලලා ඉවරයි. අපි දකින එක බයිබලේ අපි බයිබලේ කියවන්නන් හැටියට අපි දකින යේසුස් වහන්සේ ඒලයි ලාමා සබක්ස්ථාන කියලා උන්වහන්සේගේ ආත්මය බාර දෙනවා. එතකොට යේසුස් වහන්සේ ළඟට එනකොට ආත්මය තිබුණේ නැහැ. නිසා සෝල්දාදුවෙක් මොකද කරේ? එයාව පරීක්ෂා කරලා බලන්න ඕන නිසා උන්වහන්සේට හෙල්ලේ ඇලයට අනිනවා. එතකොට ලේත් වතුරත් යනවා. ඇයි ඒක අනින්න හේතුව? මේ යුදෙව්වරුන්ගේ මංගල්‍ය නිසා. නැත්තම් අනින්න උමනාවක් නැහැ. හරි? එතකොට කවුරු නිසාද මේ යේසුස් වහන්සේට මේ ඇලයට පහර ලැබිලා තියෙන්නේ? යුදෙව්වරු නිසා. එතකොට ඇන ගහලා තියෙන්නේ ඇයි? පිලාත් නිදහස් කරන්න කැමති පුද්ගලයා තමයි මේ ඇන ගහලා තියෙන්නේ. එතකොට කවුද ඇන ගැහුවේ? යුදෙව්වරු තමයි ඇන ගැහුවේ. තවත් දෙයකට බැලුවොත් දැන් මේ කෙන්ද බිඳිනවා කියන්නේ තවත් විදියකට ඒගොල්ලෝ අර තියෙන ගහන බෝම්බලා ගහනවා මේ අකුල මේක විසන්දි වෙන්න ගහන එක කැඩෙන්න ගහනවා. එතෙන්දී ඒ ඇටකටු කැඩෙනවා. හරි? ඒකෙන් මරණය ඉක්මන් කරන්න තමයි ඒගොල්ලෝ ඒක කරන්නේ. නික්මයාම පොතට අපි ගියොත් අපි ඕගොල්ලෝ ලියාගෙන පස්සේ කියවන්න 12 වෙනි පරිච්ඡේදයේ 46 වෙනි පදේ පාස්කුවේ බැටළුවාගේ කිසි ඇටකටුවක් කඩන්න බෑ. හරිද? යුදෙව්වෝ ගන්න මේ පාස්කුවේ බැටළුවාව කෑලි වලට කපන්න බෑ. ඒ ඇටකටු කඩන්න බෑ. ඒක තියෙනවා ඔයගොල්ලන්ට පුළුවන් ඒක බලාගන්න නික්මයාම පොතේ තිබෙනවා. එතකොට යේසුස් වහන්සේ ළඟට එනකොට මේ කෙන්ඩ බිඳින්න යේසුස් වහන්සේ ඒක කරන්න අවශ්‍ය වුණාද? අවශ්‍ය වුණේ නෑ. ඒ කියන්නේ උන්වහන්සේ තමයි ඒ පාස්කුවේ බැටළුවා. හැබැයි අපි කියවන්න ඕනේ සෙකරියා පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය. සෙකරියා පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ කියන හේතුව සෙකරියා අනාගතය ගැන අනාගත වාක්‍යයක් කියනවා. ඒ අනාගත වාක්‍ය කියනවා උන්වහන්සේගේ ඇලය සිදුරු කිරීම සම්බන්ධ. උන්වහන්සේට පහර දීම සම්බන්ධව. ඉතින් අපි කියවමු සිස්ටර් තක්සිලා කියවන්න බලන්න. දාවිද්ගේ වංශය එකෙහිම යෙරුසලමේ වැසියන් කෙරෙහිද කරුණාවේ හා කන්නලව් කිරීමේ ආත්මය වැගුරවන්නමි. ඔවුන් තමන් විසින් එන්නා වූ තැනැත්තා වන ඔවුන් තමුන් විසින් එන්නා වූ තැනැත්තා සෙකරියා පැහැදිලි කරලා දෙනවා කවුද කාටද ඇන්නේ කියලා. කවුද මේ යුදෙව්වෝ යෙරුසලමේ වැසියෝ කාටද අනින්නේ? ඒගොල්ලොන්ගේ මෙසායට ඒගොල්ලොන්ගේ ගැලවුම් කාර්යයට අනිනවා කියලා අනාගත වාක්‍යයේ ප්‍රකාශ කරලා දෙනවා. එතකොට අපිට 7 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ පළවෙනි පරිච්ඡේදයේ අපිට පැහැදිලි මේ උන්වහන්සේ වලාකුළු වලින් එනවා. හැබැයි මේක ඔසවා ගැනීම නෙමෙයි. මේක උන්වහන්සේගේ දෙවැනි පැමිණීම. දැන් ක්‍රිස්තියානි සභාව තුළ මෙන්න මේක තමයි හොඳාකාරවම තේරුම් ගන්න ඕන කාරණාව. මේ උන්වහන්සේගේ පැමිණීම. උන්වහන්සේගේ පැමිණීම මේ පොළවට තියෙන්නේ 3යි. හරිද? මේ පොළව පිටට උන්වහන්සේගේ පැමිණීම 3යි තියෙන්නේ. හරි? ඒ 3න් අපි
සම්පූර්ණ මේකක් අයින් කරන්න පුළුවන්. මොකද දෙවෙනි පැමිණීමේදී උන්වහන්සේ සම්පූර්ණයෙන්ම මේ පොළොව පිට වාසය කරන නිසා. දැන් පළවෙනි පැමිණීම මොකද්ද? බෙත්ලෙහෙමේ ගව මඩුවේ නේ අපි නත්තල් ගීත කියනවා කලකට පෙර අපි කියනවානේ. අපි ඒ ගැන හොඳට දන්නවා. හරි. තාම අපි ඉන්නේ බෙත්ලෙහෙමේ. හරි. එතකොට බෙත්ලෙහෙමේ බබා දැන් ලොකු වෙලා ඊජිප්තුවට ගියා. ඊජිප්තුවෙන් නාසරෙත් වලට ආවා. නාසරෙත් වලින් උන්වහන්සේ ජෙරුසලමට ආවා. රජෙක් වගේ කුරුසියට ගියා. කුරුසියෙන් උන්වහන්සේ සොහොනට, සොහොනෙන් උන්වහන්සේ උත්තාන වෙලා නැවත ස්වර්ගයට උන්වහන්සේ ගමන් කරා. හැබැයි ගොඩාක් අය දෙවෙනි පැමිණීම කියලා කියන්නේ සබාව ඔසවා ගන්න එන අවස්ථාවට. ඒක දෙවෙනි පැමිණීම නොවේ. උන්වහන්සේ මේ පොළොවට එන්නේ නැහැ. හැබැයි මෙතන කතා කරන්නේ උන්වහන්සේගේ දෙවෙනි පැමිණීම. ඒ කියන්නේ ඒක සිද්ධ වෙන්නේ ඔසවා ගැනීමෙන් පසුව. මම ඒක තවත් ඉදිරියට ඔයගොල්ලන්ට මීට වඩා පැහැදිලි කරන්න යනවා. right? පැහැදිලිනේ? හරි. අපි දැන් යනවා ඊළඟට 8 වෙනි පදය. 8 වෙනි පදය මොනවද කතා කරන්නේ? මම අල්ෆා සහ ඔමේගාද වෙමි. සිටින්නා වූ සිටියා වූ මතු සිටින්නා වූ සර්ව පරාක්‍රම වූ ස්වාමී වූ දෙවියන් වහන්සේ කියනසේක. අපි යේසුස් වහන්සේ ගැන පුළුල්ව දකින්න යන බලන්න යන උන්වහන්සේ කියන මම අල්ෆා සහ ඔමේගා. අයි මේ අල්ෆා සහ ඔමේගා කියන්නේ පරණ ගිවිසුම හීබ්‍රු භාෂාවෙන් ලිව්වට අලුත් ගිවිසුම ලියලා තියෙන්නේ ග්‍රීක භාෂාවෙන්. ඇයි ග්‍රීක භාෂාව? ග්‍රීක භාෂාව තමයි එවකට පැවති අපි කියනවා චේන් ලැන්ග්වේජ්. ඒ කියන්නේ දන්වැල් භාෂාව. ඒ කියන්නේ තවත් ජාතියක් වෙනත් භාෂාවක් කතා කරන පිරිසක් ඒ භාෂාව දෙකම එකතු කරන්න කතා කරන දේ තමයි. දැන් අපේ සිංහල හැම රටේම කතා කරනවද? නැහැ. අපිට තියෙන දන්වැල් භාෂාව මොකද්ද? චේන් ලැන්ග්වේජ් එක මොකද්ද? ඉංග්‍රීසි. අපි එක්ක ඉංග්‍රීසි දැනගන්න ඕනේ. එහෙම නැත්නම් අපි ස්පැනිෂ් දැනගන්න ඕනේ. මොකද මේ ලෝකෙ වැඩියෙන්ම කතා කරන භාෂා දෙකකට තියෙන්නේ ස්පැනිෂ් සහ ඉංග්‍රීසි. ඉංග්‍රීසි භාෂාව පොදුවේ සියලු දෙනාම වගේ කතා කරනවා. ඉතින් අපිට තවත් ජාතියක මිනිස්සෙක් එක්ක කතා කරන්න උවමනාව තිබුණාම අපි ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරනවා. හරි? ඉතින් මේ දවසේ මේ කාලේ පාවුතුමාලාගේ කාලේ ගෝලයන්ගේ කාලේ යේසුස් වහන්සේගේ කාලේ යෝහාන්තුමා ජීවත් වෙන කාලේ පැවති දන්වැල් භාෂාව ග්‍රීක භාෂාව. ඉතින් මේ ග්‍රීක භාෂාව නිසා මොකද සිද්ධ වෙන්නේ? මේක එලිදරාව පොතත් ලියන්නේ ග්‍රීක භාෂාවෙන්මයි. මොනවද කියන අල්ෆා සහ ඔමේගා. මොකද මේ අල්ෆා සහ ඔමේගා කියන්නේ? ඒක තමයි ග්‍රීක හෝඩියේ මුල අකුර සහ අන්තිම අකුර. දැන් අපි ඉංග්‍රීසි මොන හරි කියන මම දන්නවා A to Z. A to Z දන්නවා කියන්නේ අපි ඇල්ෆබෙට් එක ගැනද කතා කරන්නේ? අපි ඇල්ෆබෙට් එක ගැන නෙවෙයි කතා කරන්නේ. අපි කතා කරන සබ්ජෙක්ට් එක සම්බන්ධව නැත්නම් අපි කතා කරන දේ සම්බන්ධව සම්පූර්ණයෙන්ම අපි දන්නවා කියන එකට තමයි A to Z දන්නවා කියලා කියන්නේ. හරි? එතකොට මම අල්ෆා සහ ඔමේගා කියනකොට ජේසුස් වහන්සේ උන්වහන්සේ කවුද? උන්වහන්සේ තමයි පළවෙනි කෙනා. උන්වහන්සේ තමයි අන්තිම කෙනා. ඒ කියන්නේ උන්වහන්සේට කලින් කවුරුත් හිටියෙත් නෑ. උන්වහන්සේට පස්සේ තව කෙනෙක් ඉන්න යන්නෙත් නෑ. මෙතනදී පැහැදිලි කරලා කියනවා සිටින්නා වූ සිටියා වූ මතු සිටින්නා වූ සර්ව පරාක්‍රම වූ ස්වාමි වූ දෙවියන් වහන්සේ කියනසේක. මේ වචනය අපි කඩලා බැලුවොත් මේකේ සම්පූර්ණයෙන්ම මෙන්න මේ අල්ෆා සහ ඔමේගා කියන්නේ කවුද කියලා ස්මතු කරලා පෙන්නනවා. මොකද ඒක පෙන්වන්න හේතුව අපි ආව හොඳටම දැනගත යුතුයි. අපි දැනගන්නම ඕනේ. හේතුව අද දවසේ වෙනකොට මෙන්න මේ යේසුස් වහන්සේව තවත් දෙවි කෙනෙක් හැටියට තමයි මිනිස්සු සලකන්නේ. මම බස් එකේ යනකොට මම දැක්කා දේව රූප ගොඩයි යේසුස් වහන්සේ කියලා තවත් රූපයක් තියාගෙන. හරිද? ඒ කියන්නේ ඒගොල්ලොන්ට මෙයා තවත් දෙවි කෙනෙක් විතරයි. නමුත් දේව වචනේ ඔබටයි මටයි උන්වහන්සේව හඳුන්වලා දෙනවා ඊට වඩා වෙනස් විදියට. හරි? මොනවාද කියන්නේ? සිටින්නා වූ. ඒ කියන්නේ දැන් ඉන්නවා.
දැන් අපි මේක කියවනකොට ඉන්නවා. අපි යෝහාන්තුමා මේක ලියනකොටත් ඉන්න කෙනා සිටියා වූ කෙනා. ඒ කියන්නේ යෝහාන්තුමා මේක ලියන්න කලින් සිටියා. ඒ කියන්නේ ආබ්‍රහම්ට කලින් සිටියා. යේසුස් වහන්සේ කිව්වේ නැද්ද? මම ආබ්‍රහම්ට කලින් හිටියා කියලා. ඒකට යුදෙව් අකමැති වුණා. හරි? ඒ කියන්නේ මම කලින් හිටියා. ඊළඟට කියන්න යනවා. මොනවාද ඊළඟට කියන්නේ? සිටින් now. හරි මතු සිටින්නා වූ කෙනා. ඊළඟට මේ පදේ කතා කරනවා සර්ව පරාක්‍රම වූ ස්වාමියෝ. යුදෙව්වන් නිතරම ස්වාමියා කියලා කතා කරේ දෙවියන් වහන්සේට. හේතුව ඒගොල්ලොන්ගේ භාෂාවෙන් ස්වාමියා කියන වචන දෙකක් තිබුණා. එකක් තමයි ඇඩොනායි කියන එක. දෙවෙනි එක තමයි බාල් කියන එක. බාල් කියන්නේ ගෙදර ගෘහමූලික නැත්නම් ඒකේ ස්වාමියා කියන එක. නමුත් කවදාවත් යුදෙව්වරු දෙවියන් වහන්සේට ඒක කිව්වේ නැහැ. ඒක කතා කරේ වෙනත් කෙනෙකුට. හරි? අන්‍ය දෙවි කෙනෙකුට කතා කරේ. ඒක අන්‍ය ආගමික දෙයක්. නමුත් ඒගොල්ලෝ ඇඩොනායි කියනවා. අබ්බා ඇඩොනායි. කියන්නේ පියා ඇඩොනායි කියලා කතා කරේ ඒගොල්ලෝ දෙවියන් වහන්සේට. මේ ස්වාමී වූ කියලා මෙතන අදහස් කරන්නේ ඒගොල්ලොන්ගේ සර්ව පරාක්‍රම ඇඩොනායි දෙවියන් වහන්සේ කියලා පැහැදිලි කරලා දෙනවා. එතකොට මෙතන කාලවල් තුනක් තියෙනවා අපිට බලපාන මේක පොළවට, භූමියට, සභාවට ලියන නිසා මේකෙදි අපිට බය වෙන්න දෙයක් නැහැ. අපේ අතීතයේ මොන වගේ තිබ්බත් උන්වහන්සේ ඒක දන්නවා. උන්වහන්සේ ඒ කාලේ හිටියා. අපේ වර්තමානයේ මොන වගේ තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. අපි මොන ස්වභාවයක ජීවත් වුණත් ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේට පුළුවන් අපේ වර්තමානය වෙනස් කරන්න. අපි වර්තමානය වෙනස් කරගත්තොත් සිටින්නා වූ තැනන් වහන්සේත් එක්ක අපි ජීවත් වෙන්නේ. ඒ නිසා අපේ මේ ජීවිතය ආගමික ජීවිතයක් නොවේ. අපේ මේ ජීවිතය දෙවියන් වහන්සේත් එක්ක බැඳුනා වූ ජීවිතයක් බවට පත් කරගන්න. නමුත් අද ලෝකය වැරදිව තේරුම් අරගෙන තියෙනවා ඒගොල්ලෝ ආගමික ලෝකයක් හැටියට ආගමික සම්බන්ධතාවයක් හැටියට තමයි මේ යේසුස් වහන්සේව හඳුනා ගන්න යන්නේ. එහෙම නැත්නම් යේසුස් වහන්සේත් එක්ක ගනුදෙනු කරන්නේ. මෙතනදී උන්වහන්සේ කතා කරන්නේ මම සිටින කෙනා, මම සිටිය කෙනා, මම සිටින්න යන කෙනා. ඒ නිසා මම අල්ෆා, මම ඔමේගා. ඒ කියන්නේ මෙතන කියන මම තමයි එකම දෙවියන් වහන්සේ. සර්ව පරාක්‍රම ස්වාමියා. ඒතර අපිට උන්වහන්සේව හඳුනා ගන්න මෙතන ආරාධනාවක් දීලා තියෙනවා. ආගමික නායකයෙකු හැටියට නොවේ, විශ්වයේ මැවුම්කාරය හැටියට. බලවන්ත තැනන්ත හැටියට, ඒ වගේම අපේ මැවුම්කාරය හැටියට උන්වහන්සේ ඔබටත් මටත් මේ පදේ ආරාධනා කරනවා. අපි 9 වෙනි පදේ කියවමු. 9 වෙනි පදේ තවත් කරුණු කීපයක්, තවත් කරුණු 3ක් ස්මතු වෙනවා. ඒ ගැන අපි කතා කරමු. නුඹලාගේ සහෝදරයාද යේසුස් වහන්සේ තුල පීඩා විඳීමෙහිදීත් රාජ්‍යෙහිදීත් ඉවසීමෙහිදීත් පංගුකාරයාද වූ යොහාන් නම් මම දෙවියන් වහන්සේගේ වචනයේද යේසුස් වහන්සේගේ සාක්ෂියද නිසා පද්මොස් නම් දිවයිනෙහි සිටියෙමි. කතා කරනවා යා පද්මොස් දූපතේ හිටියා. ඒ කොයි වගේ හේතුවක් නිසාද හිටියේ කියලා. මෙතන කරුණු 3ක් කතා කරනවා. එකක් තමයි පීඩාවේ. පීඩාවේ කියන්නේ මොකද්ද? ට්‍රිබියුලේෂන්. හරි? බයිබලේ අපිට කතා කරන පීඩා දෙකක් තියෙනවා. එකක් ට්‍රිබියුලේෂන්, අනිත් එක ග්‍රේට් ට්‍රිබියුලේෂන්. මම ඒ කියන්නේ පීඩා කාලය සහ මහා පීඩා කාලය. මේ දෙකම ඔයගොල්ලන්ට මම පැහැදිලි කරලා දෙනවා. නමුත් දැන් මෙතන කතා කරන පීඩාව ඇවිල්ලා මේ රෝමා අධිරාජ්‍යයෙන් සහ යුදෙව් නායකයන්ගෙන් අනිත් ආගමික නායකයන්ගෙන් ලැබෙනා වූ පීඩාව ගැන තමයි මේ කතා කරන්නේ. මේ පත්මොස් දූපතේ ඉන්නේ ඇයි? රෝම අධිරාජ්‍ය ඔහුව පත්මොස් දූපත දැම්ම මරන්න බැරි නිසා. හරි? සර්පයෝ ඉන්න ඒ විශාල ගල් ගොඩකට ඔහුව ගිහිල්ලා දැම්මා. හරි? ඒතර පීඩාව. ඔහු ට්‍රිබියුලේෂන් එකට ඔහු පංගුකාරී. රාජ්‍යයේ ඔහු රාජ්‍ය කියන්නේ කින්ඩම්. කින්ඩම් එකට ඔහු පංගුකාරී. ඒ නිසා තමයි ඔහුට මේ දුක විඳින්න වෙලා තියෙන්නේ. හරි? ඊළඟට ඉවසීමේ patient. ඉවසීමේ. ඒ කියන්නේ මේ හැම දෙයක්ම ඔහු ඉවසගෙන යනවා. මේක තමයි කාරණා 3. ඔහුට මේ දේ විඳින්න වුණා නම් අද දවසේ
යොහාන්තුමා කියනවා මේ සභාවට පීඩාවට බය වෙන්න එපා. රාජ්‍යයන්ට බය වෙන්න එපා. ඒ වගේම ඔබ ඉවසීම ඇතුව සිටින්න. මොකක් ලබා ගන්නද? දේව රාජ්‍ය ලබා ගන්න පිණිස. ඔව් කියනවා සහෝදරයා සහ පංගුකාරයා. යොහාන්තුමා කවුද අපේ? සහෝදරයා සහ පංගුකාරයා. මේ දේවල් අපට අද විඳින්න සිදු වෙනවා කියන එකයි යොහාන්තුමා පැහැදිලි කරන්නේ. දැන් අපිට පොඩි පීඩාවක් ආවොත් අපි මොකද කරන්නේ? නායෙන් අඬනවා අයියෝ මට මේක දරා ගන්න බෑ මං යනවා සමහර මිනිස්සු ෆෝන් එක අරගෙන කෝල් කරන අයියෝ පාස්ටර් මට බෑ පාස්ටර් මං එන්නේ නැහැ සභාවට මේ පොඩි පීඩාව යක්ෂයාට ගිහිල්ලා මේ යෝහන්තුමාලට වගේ තෙල් උතුරන භාජනයකට දාලා පත්මොස් දූපතේ දාන්න ඕනේ ඒගොල්ලන්ට සභාවට යන්න මේගොල්ලන්ට සභාවට යන්න බෑ හැබැයි ඒගොල්ලෝ ඉන්න තැන ඒගොල්ලෝ දෙවියන් වහන්සේගේ ආත්මික ක්‍රියාත්මක වෙන විදියට ඒගොල්ලෝ හැඩගසා ගත්තා ඉතින් මේ දේවල් අපිට විඳින්න සිදු වෙනවා කියලා යොහාන්තුමා කියනවා. ඒ නිසා අපි පීඩාවට උන්වහන්සේගේ රාජ්‍යයට සහ අපි ඉවසීමෙන් මේ දේවල් මුහුණ දෙන්න ඕනේ. එනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසා පීඩාව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසා පීඩාව විඳින අයට තමයි රාජ්‍යය අයිති. කිව්වේ නැද්ද යේසුස් වහන්සේ? මත්තේයු සුභාරංචියේ 5 වෙනි පරිච්ඡේදයේ. කිව්වේ නේද? ඊළඟට මෙතනදී උන්වහන්සේ කතා කරනවා යේසුස් වහන්සේගේ වචනය නිසා අපේ ජීවිතේ එන්නා වූ මේ පීඩාවල් මේ දුක නැත්නම් මේ වේදනාවල් යේසුස් වහන්සේගේ වචනය නිසා වචනය තමයි අපිව ජීවත් කරන්නේ. අපි මොකද්ද කරන්න ඕනේ? ඉවසන්න ඕනේ. එතකොට මේ පීඩාව මේ රාජ්‍ය එහෙම නැත්නම් මේ රාජ්‍ය ලබා ගන්න පිණිස ඉවසීම ඇතුව සිටින්න කියලා යොහාන්තුමා මේ කිතුණු සභාවට යේසුස් වහන්සේ ලියනවා යොහාන්තුමාව පාවිච්චි කරලා. පැහැදිලිද? මේ තමයි 9 වෙනි පදය. අපි කියමු 10 වෙනි පදය. මම ටිකක් ඉක්මනින් කරගෙන යනවා මට මේ පරිච්ඡේදය ආද ඉවර කරන්න ඕන නිසා. 10 වෙනි පදය අපි කියමු. මම ස්වාමින් වහන්සේගේ දවසේදී ආත්මයාණන් වහන්සේ තුල සිටියෙමි. ස්වාමින් වහන්සේගේ දවසේ ආත්මයාණන් වහන්සේ තුල සිටියා. ස්වාමින් වහන්සේගේ දවසේ. මේ ස්වාමින් වහන්සේගේ දවස කියන්නේ මොකද්ද? සබත් දවසද? සබත් දවස බයිබලයේ පැහැදිලි කරනවා මේ ස්වාමින් වහන්සේගේ දවස හැටියට නෙවෙයි. යුදෙව්වෝ බලාගෙන හිටියා ස්වාමින් වහන්සේගේ දවස ගැන. එතකොට ජේසුස් වහන්සේ යුදෙව්වන්ට කිව්ව නුඹලා මේ ස්වාමින් වහන්සේගේ දවස බලාපොරොත්තුෙන් සිටින්නේ නුඹලා හිතනවද මේක මේ ආශිර්වාදමත් දවසක්? නුඹලාට ජයග්‍රහණය දෙන දවසක්? නෑ. ඒක නුඹලාට විනාශයේ දවසක්. ඒ කියන්නේ මේක සබත් දවස නොවේ මේක වෙනස් වූ දවසක්. අපි බලන්න යනවා මේක මොකද්ද මේ ස්වාමින් වහන්සේගේ දවස කියන්නේ කියලා. එවකට සිටියා වූ යේසුස් වහන්සේව පිළිගත්තා වූ සියලුම කිතුණුවන් අපි කිතුණුවන් කියලා හඳුන්වනවා. ගෝලයන්ගේ යටතේ සභාවට ඇතුල් වුණා වූ සියලුම දෙනා කිතුණුවන් කියන්නේ යේසුස් වහන්සේගේ අනුගාමිකයන්. ඒගොල්ලෝ සැමරුවා උන්වහන්සේගේ උත්ථානය. එතකොට මේ කිතුණුවන් උන්වහන්සේගේ අනුගාමිකයන් කියලා කියන්නේ උන්වහන්සේගේ උත්ථානයට පංගුකාරකම දැරුවා වූ පිරිස. ඔබ කවුද? අපිත් ඒ જાතියනේ. උන්වහන්සේගේ මරණයට වැළලීමට උන්වහන්සේගේ මලවුන්ගේ නැගිටීමට පංගුකාරකම දරන පිරිස තමයි කිතුණුවන් කියලා කියන්නේ. එතකොට ඒගොල්ලෝ සැමරුවේ සතියේ පළමුවෙනි දවස. ස්වාමින් වහන්සේගේ දවස හැටියට. මොකද සතියේ පළවෙනි දවසේ තමයි උන්වහන්සේ මලවුන්ගෙන් උත්ථාන වුණේ. මේකේ රහසක් තියෙනවා. එතකොට සතියේ පළවෙනි දවස කියන්නේ සතියේට දවස් කීයක් තියෙනවද? 7ක් තියෙනවා. හරිම ලේසියිනේ මේ ගණන. එතකොට පළවෙනි දවස කියන්නේ තව දවසක් අපි මේකට අපි එකතු කරනවා. එතකොට දවස් කීයද? 8යි. 8යි කියලා බයිබලයේ හඳුන්වන්නේ new beginning එක. new era. ඒ කියන්නේ අලුත් ආරම්භය. දැන් අපි දකිනවා නෝවාගේ නැවේ මිනිස්සු කී දෙනෙක් හිටියද? 8 දෙනෙක් හිටියා. නෝවයි, එයාගේ භාර්යාවයි, එයාගේ පුතුන් 3 දෙනයි, පුතුන් 3 දෙනාගේ භාර්යාව. ඒ කියන්නේ 8 දෙනෙක් සිටියා.
ඒ 8 දෙනාගේ මොකක්ද පටන් ගත්තේ? අලුත් පොළොවක්. හරි. එතකොට මේ කිතුණුවන් මේ යේසුස් වහන්සේගේ අනුගාමිකයන් ඒගොල්ලෝ මේක ආරම්භ කළා මේ උන්වහන්සේගේ මලවුන්ගෙන් උත්ථානය සතියේ පළවෙනි දවස ස්වාමින් වහන්සේගේ දවස කියලා සමරන්න ඒගොල්ලෝ පටන් ගත්තා. ඒ නිසා තමයි යුදෙව්වෝ මේගොල්ලොන්ට පහර ගැහුවේ. මේගොල්ලෝ අලුත් එර එකක් නැත්නම් අලුත් අපි කියනවා අලුත් ආරම්භයක් මේගොල්ලෝ ගත්තා. අලුත් මේ දැන් අපි වැඩක් නැහැ. දැන් මේගොල්ලෝ තමයි. ඒක තමයි ඒගොල්ලොන්ට අර සිංහල වචනයක් මම කියනවා ඔයගොල්ලොන්ට තේරුම් ගන්න කියලා. කාලා ඉන්න බැරි වුණා. පැහැදිලිද? ඒක තමයි ඒගොල්ලෝ පෞතුමා දත්මිටි කාගෙන ගිහිල්ලා ඒගොල්ලෝ ඇදන් ඇවිල්ලා හිරේ දැන් මේකයි. අපි මෙච්චර ඩෙඩිකේට් කරලා අපේ ලයිෆ් එක මේක මේ දෙවියන් වහන්සේ මේ අලුත් දෙයක් පටන් ගත්තා ඒගොල්ලොත් එක්ක. ඒ වගේ. එතකොට ස්වාමින් වහන්සේගේ දවස කියලා කියන්නේ උන්වහන්සේ මලවුන්ගෙන් උත්ථාන වූ දවස. මුල් සභාවේ අය ඒක තමයි සැමරුවේ. එතකොට 10 වෙනි පදයේ යොහාන් තුමා පවසනවා සතියේ පළවෙනි දවසේ මම ආත්මයන්න් වහන්සේ තුල සිටියා. ඒකනේ කියන්නේ. මොකද්ද කියන්නේ? ඒ කියන්නේ සතියේ පළවෙනි දවස ආවහම එයා උන්වහන්සේගේ මලවුන්ගෙන් උත්ථානය සමරන්න පටන් ගත්තා. ඒ මලවුන්ගෙන් උත්ථානය කියන්නේ මොකද්ද? මරුණා වූ ජීවිතයට ජීවයක් ලැබුණු දවස. මරුණා වූ සමාජයට ජීවයක් ලැබෙන දවස. මුළු මනුෂ්‍ය සංහතියට සිටියා වූ අයට, සිටින්නා වූ අයට, මතු සිටින්නා වූ අයට ජීවයක් ලැබුණ දවස. අපිට ජීවය ලැබෙන්නේ උන්වහන්සේ මලවුන්ගෙන් උත්ථාන වෙච්ච නිසා. උන්වහන්සේ උත්ථාන උනේ නැත්නම් අද සභාවක්. එතකොට ආබ්‍රහම්ලට ජීවය ලැබුණේ උන්වහන්සේ මලවුන්ගෙන් උත්ථාන වෙච්ච නිසා. එතකොට යොහාන් තුමාලට ජීවයක් ලැබුණේ යේසුස් වහන්සේ මලවුන්ගෙන් උත්ථානය ලැබපු නිසා. දැන් පැහැදිලිනේ උන්වහන්සේ යොහාන් තුමාට කියනකොට සිටියා වූ සිටින්නා වූ මතු සිටින්නා වූ කියන. අද දවසේ අපි හැමෝටම උන්වහන්සේ කතා කරනවා. ඒ ජීවය, ඒ ජවය, ඒ සම්බන්ධව ඒක අපි තියාගන්නම අවශ්‍යයි. මේක එළිදරව් පොත හරිම ලේසි ඒ වගේම හරිම අලංකාරයි. උන්වහන්සේ අපිට කතා කරන විදිය. මේක අපි දැනගත යුතුමයි. නැත්නම් අපි සභාවට ඇවිල්ලා අපි චාරිත්‍රානුකූලව කිතුණුවෙක් වෙනවා. ආවා හලෙලුයා කිව්වා, ආමෙන් කිව්වා, මිනිසුන්ට කතා කරා, පොඩ්ඩක් දිගයි නම් දේශනාව අතරමැදින් පැනලා දුන්නා. හරි? හැබැයි මේ කිතුණු සමාජය යේසුස් වහන්සේ දුන්නා වූ ජීවය ඒගොල්ලෝ සැමරුවා. ඒ දවසේ ආත්මයන්න් වහන්සේ තුල කවුරුත් ඇවිල්ලා ආත්මය ඒගොල්ලන්ට දෙන්න ඕනුන්නේ නැහැ. ඒගොල්ලොම හිටියා. උතුරන තෙල් එකේ දැම්මත්, ගල් ගොඩේ හිටියා, සර්පයොත් එක්ක හිටියත් යොහාන් තුමාට පුළුවන් වුණා උන්වහන්සේගේ ආත්මය එයා ඉන්න ස්ථානෙට දෙන්න. ආමෙන්. ආමෙන්. දැන් අපි අද හිතනවා අපි සභාවට ගිහිල්ලා අපි පාස්ට් ආත්මිකව යාඥා කරොත් විතරයි අපිට ලැබෙන්නේ. නැත්තම් ඉන්න නායකයෝ ටික එකතු වෙලා යාඥා කරොත් අත තිබ්බොත් විතරයි අපිට ශුද්ධාත්මය ලැබෙන්නේ. මෙතනදී අපි දකිනවා අපි තමයි වෙහෙසෙන්න ඕනේ ඒ ආත්මයන්න් වහන්සේව තියාගන්න පිණිස. 11 වෙනි පදය, පළවෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදය. එවිට නුඹ දකින දේ පොතක ලියා එපීස, ස්මර්ණය, පරර්ගම්, තියාතිරා, සර්සිස්, පිලදෙල්පියා, ලවෝදික යන මේ සභා සතට ඇරපන්නයි කියන්නා වූ හොරණෑවක මෙන් මහත් ශබ්දයක් මා පස්සෙන් ඇසීම. එළිදරව් පොත කියවනකොට ඒකේ තිබෙන දේවල් හොඳින් කල්පනා කරන්න ඕනේ. හේතුව තමයි මේ දැන් ඔක්කොම ටික දැන් මං කියවනවා වගේ මගේ එළිදරව් පොතේ සයිස් එක වෙනවා. බයිබලයේ තියෙන එළිදරව් පොතේ සයිස් එක වෙනවා සිටියා මෙක්කම මෙච්චරයි. ඒ කියන්නේ සම්පූර්ණම කෙටි කරලා ලියලා තියෙනවා. දැන් අපි ඒක පුළුල් කරගන්නවා. ලිහිල් කරගන්නවා. හරි? එතකොට මෙතන කියනවා හොරණෑවක ශබ්දයක් ඇසීම. හොරණෑවකින් මොකක්ද කතා කරන්නේ? හොරණෑවක් ඇහුනොත් මොකක්ද? දැන් ඔය බීච් එකේ දිගේම හයි කරලා තියෙනවා වෝනින් මොනවද ඒකට කියන්නේ මේ සිග්නල් වගේක් හයි කරලා තියෙනවා.
සයිරන් කියලා අපි කියනවා. ඈ? ඔව්. ඒක සූර්ය බලයෙන් වැඩ කරනවා සමහර ඒවා පර්සනලිම දාන්න පුළුවන්. මොකටද ඒක තියෙන්නේ? ඒකෙන් සද්දයක් ආවොත් මිනිස්සු මොකද කරන්නේ? මුහුද දිහාට ගිහිල්ලා බලාගෙන ඉන්නවා. මොනවද මේ කෝටු අරන් ලණු අරගෙන මේ මුහුද හින්දෙනකොට මොනවද කරන්නේ? වැට ගහගන්න. ඒක පළවෙනි දවසේ. දැන් දුවනවා. ඒක වදින්න විතරයි ඕනේ මිනිස්සු ගෙවල් දොරවල් දාලා දුවනවා. නේද? ඒක මොකද්ද? හොරණෑවක ශබ්දයක් කියන්නේ මොකද්ද? මේකෙන් අපිට දැනුමුතුකම් හම්බ වෙනවා. මේ හඬෙන් අපිට අපිව යම් දේවල් වලට පෝෂණය කරනවා. මේක කරන්න එපා, මේක කරන්න කියලා. ඒක තමයි මේ හොරණෑවක ශබ්දයක් කියලා කියන්නේ. යම් කිසි වෝනින් එකක්, යම් කිසි දැනුම් දීමක ශබ්දයක් මේකෙන්. එතකොට දෙවියන් වහන්සේ කතා කරන විට නිතරම ගොරවන ශබ්දයක් සහ හොරණෑවක ශබ්දයක් එනවා. මොකක්ද මේ කියන්නේ? ගොරවන ශබ්දෙන් මොකක්ද අපිට දැනගන්න පුළුවන්. විද්‍යාත්මක බැලුවොත් ධන වලාකුල් තියෙනවා, ඝන වලාකුල් තියෙනවා. ඝන වලාකුල් වලට අපි ඍණ වලාකුල් කියලා කියනවා. ඍණ වලාකුල් ඉහළට ගිහිල්ලා ධන වලාකුල් පල්ලෙහාට ගියපුවාම අකුණු ගන්නවා. හරි? එතනින් මොකද්ද අපි ඒකේ දකින්නේ? ඔයගොල්ලෝ දන්නවද? ඒ එක අකුණක එක විදුලි සැරයක අඟලක් අපි අල්ලගත්තොත් ඒ අඟලක තියෙන එළියෙන් 100 බල්බ් 80ක් විතර අවුරුදු 35ක් විතර දාන්න පුළුවන්. කොච්චර බලයක්ද? එතකොට අපිට මේකෙන් කතා කරන්නේ දෙවියන් වහන්සේ කතා කරනකොට ජව සම්පන්නව බල සම්පන්නයි. උන්වහන්සේගේ වචනය ඒ වගේම හොරණෑවක හඬක් කියන්නේ උන්වහන්සේ නිතරම අපිට යමක් දැනුම් දෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ වෙච්ච දෙයක් කියන්න නෙමෙයි මේ සැරසෙන්නේ වෙන්න තියෙන දෙයක් ගැන කතා කරන්න. අපේ ජීවිතේ යන්නා වූ අමාරුම කාලයකින් ගැලවෙන්න නිදහසක් දෙන්න පිණිස. උන්වහන්සේ ආදම්ට කතා කළේ නැද්ද? කතා කළා. මේ වගේ හොරණෑවක ශබ්දේ. උන්වහන්සේ නෝවට කතා කරේ නැද්ද? නෝවට එහෙම පැහැදිලිව හොරණෑවක ශබ්දයෙන් කතා කරේ නැත්නම් ඒ කාන්තාරේ කවදද නෝව නැවක් හදන්නේ? අවුරුදු 120ක් නැවක් හැදුවා. වැස්ස දැකලවත් නැති මිනිහෙක්. ඒ කියන්නේ උන්වහන්සේට යමක් දැනුම් දුන්න හදවතට වදින්න අකුණු සැරයක් වගේ බල සම්පන්නව. උන්වහන්සේ ආබ්‍රහම්ට කතා කරේ නැද්ද? ආබ්‍රහම් මුළු රාත්‍රී කාලෙම දෙවියන් වහන්සේත් එක්ක 50 දෙනෙක්ගෙන් 5 දෙනෙක් වෙනකන් අඩු කරගත්තේ. ඒ ඔබ බැලුවොත් එහෙම ලෝත්ගේ පවුලේ සංඛ්‍යාව වෙනකම්ම අඩු කරගත්තා. ආබ්‍රහම්. අඩු කරගත්තා. ඒ වගේ දාවිද් කතා කරා. සලමෝන් කතා කරා. සාමුවෙල් කතා කරා. ගොඩක් මිනිස්සු මෝසෙස්, ජෝෂුවා, කාලෙබ් ගොඩක් මිනිස්සු උන්වහන්සේට කතා කරා. ආමෙන්. මෙතනදී එතකොට උන්වහන්සේගේ ශබ්දයෙන් අපිට උන්වහන්සේ කතා කරන දේෙන් අපි දැනගත්තා හොරණෑවක ශබ්දය ඇයි විදුලි ශබ්දයක් ඇයි කියලා. මේවා බයිබලයේ තියෙනවා මේවා සංකේත නෙවෙයි මේ වගේ අපි යමක් දැනගන්න. එතකොට අපි දෙවියන් වහන්සේ ගාවට යනකොට අපිට යේසුස් වහන්සේව දැන් දැනෙන්න ඕනේ. හරි? එයා තමයි බල සම්පන්න කෙනා. එයා තමයි හිටිය කෙනා. එයා තමයි දැන් ඉන්න කෙනා. ඉදිරියේදීත් ඉන්න යන කෙනා. ඒ නිසා අපි එයත් එක්ක ගනුදෙනු කරනකොට ඒ රෙවරන්ට් කියන්නේ ගරුත්වය එන්න ඕනේ. අපි දෙවියන් වහන්සේ ළඟට යනකොට. අද ඒක සභාවේ අපි මේකට කියනවා සිංහලෙන් දේව බිය. Fear of God. හරි? දේව බිය. හැබැයි දැන් තියෙන බිය මිනිසුන්ට වැරදි කරලා අහු වුණාම තියෙන බිය. මට දැන් දඬුවම් ලැබෙයි කියලා. ඒක නෙමෙයි මම කතා කරන්නේ. ඒක වෙනම දෙයක්. ඒක වෙනම පාඩමක් නිසා මම ඒ ගැන කතා කරන්නේ. ඕගොල්ලොන්ට තියෙන යුතුයකම තමයි අපේ Zoom තාක්ෂණය හරහා එකතු වෙන අයටයි අපි අපේ පන්තියට ඉන්න අයට අපි හැමෝගෙම වගකීම මෙන්න මේ දෙවියන් වහන්සේ ඕගොල්ලොන්ගේ හදවතෙන් ඒ ගරු බිය ඇති කරගන්නේ. එතන තමයි ඕගොල්ලොන්ගේ ජීවිතේ දෙවියන් වහන්සේ කතා කරන්න ආරම්භ කරන ස්ථානය. හරි? ඊළඟට ඉංග්‍රීසි බයිබලේ නම් මේ 11 වෙනි පදයේ තියෙන උන්වහන්සේ අල්ෆා සහ ඔමේගා කියලා. සිංහල බයිබලයේ අපිට මේ විදිහට තියෙනවා. ඕගොල්ලෝ දන්නවා අල්ෆා සහ ඔමේගා කියන්නේ ඇයි කියලා. හේතුව දෙවියන් වහන්සේට පමණයි ආරම්භය කියන්න පුළුවන්. කවුද දන්නේ මේ ආරම්භය? කවුද දන්නේ මේ ජල බෝලේ
පටන් ගත්ත විදිය, දෙවියන් වහන්සේගේ අදහට ආපු විදිය, මේ විශ්වයේ උන්වහන්සේ මේක හරියටම තියන්න ඕන තැන නයිට්‍රජන් බෝල් එක කොතනද තියන්න ඕනේ කියලා උන්වහන්සේ කොතනද සාකච්ඡා කරා. ඒක කියන්න පුළුවන් දෙවියන් වහන්සේට විතරයි. මෙතනින් පෙන්නලා දෙනවා ජේසුස් වහන්සේ කියනවා නම් මම අල්ෆා සහ ඔමේගා කියලා. ඒක කියන්න ප්‍රධානම හේතුව තමයි උන්වහන්සේ අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේ විය යුතුයමයි. මට දුක හිතෙනවා මේ අනිත් මිනිස්යන් ගැන මේ වෙලාවේදී. හේතුව මුළු ලෝකයේ ගොඩාක් පිරිසක් මේ යේසුස් වහන්සේ ත්‍රිත්වයක දෙවෙනි තුන්වෙනි තැනැත්ත හැටියට විශ්වාස කරගෙන ඉන්නවා. මේ බයිබලයේ එළිදරව් පොත සභාවට දෙන්නේ, සභාවට කියනවා මම දෙවියන් වහන්සේ. එච්චර. එතනින් එහාට දෙයක් නැහැ. oneness-ද නැත්නම් tritheism-ද මොනොතීසම්ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. උන්වහන්සේ දෙවියන් වහන්සේ. 1 2 3 කියලා එකක් නැහැ. පැහැදිලිද මම කියන එක? ඒක ගැඹුරු පාඩමක් නිසා මම ඒකට යන්නේ නැහැ. මට එළිදරව් පොත ඉගෙන උගන්නන්න බැරි වෙනවා ඒක. එහෙම වුණා. හරි? තව විදියකින් දෙවියන් වහන්සේ විසින් හදපු කෙනෙකුට කියන්න බෑ මම පළවෙනිය කියලා. මම අල්ෆා කියලා කියන්න බෑ. පැහැදිලිද ඒක? යේසුස් වහන්සේව දෙවියන් වහන්සේ විසින් හැදුවා නම් මම අල්ෆා කියලා කියන්න බෑ. එහෙනම් උන්වහන්සේ දෙවියන් වහන්සේ විය යුතුමයි. යෝහාන් තුමා මේ දකින්න දේ, යෝහාන් තුමාට මේ පෙනෙන දේ, යෝහාන් තුමාට මේ ඇසෙන දේ පොතක ලියන්න, සභා සතට යවන්න. මේ ලියන්න කියන වචනේ තේරුම තමයි මතක තියාගන්න. අමතක කරන්න එපා. සටහන් කරන්න. තවත් අයට මේක දෙන්න කියන එකයි. දැන් අපි අයි දෙයක් ලියන්නේ ඔප්පුවක් සඳහා නේ? සිස්ටර් ෂෙරින් නම් දෙයින් රෑ වෙනකන් දේවල් ලියනවා. එක එක විස්තරනේ එක එක මායින් එයාට අහුවෙන ඔක්කොම ලියනවා. ඇයි ඒ ලියන්නේ? ලියන්නේ නැතුව ඇග්‍රීමන්ට් එක හදන්න පුළුවන්ද? මේක තමයි අපේ ගිවිසුම. නේ? ඒක ලියන්න කියන්නේ මේකේ තියෙන දේවල් සිද්ධ වෙනවම තමයි. මේක වෙනස් වෙන්නේ නැහැ. මේක මේ විදියට තමයි ඉදිරියේදී කටයුතු වෙන්නේ. ඒක තමයි උන්වහන්සේ ලියන්නේ. මොනවටද යවන්නේ? එපීසියට, ස්මර්ණා සභාවට, පර්ගමම් සභාවට, තියතීරා සභාවට, සාර්දිස් සභාවට, සර්දිස් ඊළඟට පිලදෙල්ෆියා සහ ලවෝදිකිය කියන සභාවට යවන්න. කොහෙද මේක තියෙන්නේ? මේ සභාවට. ජෙරුසලම දාලා නැහැ. ඈ? එතකොට අන්තිෝකිය දාලා නැහැ. අපි ගලාතිය දාලා නැහැ. පිසීදිය දාලා නැහැ. ඉකොනිය ඒව මොනවද දාලා නැහැ. මේ සභාවන් ටික කොහෙද තියෙන්නේ? මේ සභාවන් ටික සුළු ආසියාව ආශ්‍රිතව තියෙන සභාවන් ටික තුර්කියේ ඉහළ ප්‍රදේශයේ පවතිනා වූ සභාවන් ටිකක් තමයි මේක දාන්නේ. අපි යේසුස් වහන්සේ මේ සභා හතට ලියන්න මොන හරි හේතුවක් තියෙන්න ඕනේ. මේ සභා හතට යවන්න මේක උන්වහන්සේ යෝහාන්ට කතා කළා කියන. ඒ කියන්නේ යෝහාන් තුමා ජීවත් වෙන කාලයේදී මෙන්න මේ සභා හත කියන අපි කියන හොඳට ක්‍රියාත්මක වුණා වූ සභා හතක්. හරි? ඒ කාලේ හොඳටම තිබුණා වූ සභා හතක් තමයි මේ සභා හත. ඔබ බැලුවොත් එහෙම මේ ලිපි වලට මේ සභා හතට ලිව්වට ඒ ලිපියේ අවසානයේ ලියනවා ආත්මයාණන් වහන්සේ සභාවන්ට කියන දේ අන්නැත්තෝ අසාවා. ඒ කියන්නේ මේක ලිව්වට මේ සභා හතට අයි හතක්. දැන් අපි ඒක දැන් ඕගොල්ලෝ දන්නවා අපිත් එක්ක ඉඳලම දැන් මේ හත කියන්නේ මොකක්ද කියලා. හත කියන්නේ සම්පූර්ණත්වයක් නේද? එතකොට උන්වහන්සේ මේ සභා හතක් තෝරගත්තේ අයි අටක් තෝරගන්න නැතුව නැත්තම් තුනක් තෝරගන්න නැතුව නැත්තම් දෙකක් තෝරගන්න නැතුව එකක් තෝරගන්න නැතුව හතක් තෝරගත්තේ සම්පූර්ණ සභාව නියෝජනය කරන්න. මේ සභාවන් හතේ තිබුණා කරුණු කාරණාවල් උන්වහන්සේට කතා කරන්න උවමනාවක්. උමනා කතාවල් කාරණා තිබුණා. ඒ නිසා උන්වහන්සේ මේ හත තෝරගත්තා. උන්වහන්සේ ඒගොල්ලන්ට කතා කරන්න පිණිස. හරි? එතකොට මේ සභාවන් හත නියෝජනය කරනවා
ලෝකයේ තියෙන සම්පූර්ණ ස්වභාවය. තිබුණු ස්වභාව, දැන් තිබෙන ස්වභාව, මතු තිබෙන්න යන ස්වභාව, ඒ කියන්නේ අවසාන කාලයේ ස්වභාව, මතු තියෙන්න යන්නේ අවසාන කාලේ. අපි ඉන්නේ ඒකේ. හරි? ඒතොර ඒ ස්වභාවන් වලට අවශ්‍ය පණිවිඩය දෙන්න පුළුවන්කමක් තියෙනවා උන්වහන්සේ මේ ස්වභාවන් වලට ලියුත්. ඒක එතකොට මේක ලියන්නේ උන්වහන්සේ සම්පූර්ණම ස්වභාව. මුළු ස්වභාව. ඒකයි ආත්මයන්න් වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තෝ අසාවා කියලා මේකේ අවසාන කරන්නේ. අපි සභාවන් ගැන ඉගෙන ගද්දි ඒක අපිට ගොඩක් වාරයක් ලැබෙනවා. දැන් අපි කියවමු පළවෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදය 13 වෙනි පදය සහ 14 වෙනි පදය යන පද තුනම කියවමු. මොකද මේකේ තියෙන්නේ යේසුස් වහන්සේගේ අපියරන්ස් එක සම්බන්ධව නැත්නම් මේ උන්වහන්සේගේ හැඩරුව සම්බන්ධව මේ පද තුනේම තියෙන එක විස්තරයක් නිසා අපි මේ පද තුනම කියවමු පැහැදිලි කරගන්න අපි. right? එකල මා සමග කතා කළ ශබ්දය කිමෙක්දැයි බලන්ට හැරුණෙමි. එසේ හැරුණු කල රන් පහන් රුක් සතක්ද ඒ පහන් රුක් මැද තමන්ගේ පාදය දක්වා වස්ත්‍රයක් පැළඳ රන් පටියකින් ලය බැඳගෙන සිටි මනුෂ්‍ය පුත්‍රයෙක් වැනි වූ කෙනෙක්ද දුටිමි. උන්වහන්සේගේ හිසකේද සුදු ලොම් සහ හිමමෙන් සුදුය. උන්වහන්සේගේ ඇස් ගිනිදල්ලක් හා සමානය. අපි බලමු මෙතන මොනවද කතා කරන්න කියලා. මේ පදය මේක යොහන් තුමාට යමක් කතා කරානේ. එතකොට මෙතන කියනවා මා සමග කතා කළ ශබ්දය කිමෙක්දයි බලන්ට හැරුණේ. ඒ කියන්නේ යොහන් තුමාගේ පිටිපස්සෙන් තමයි කතා කරන්නේ. යොහන් තුමා හැරෙනවා. හැරෙනකොට එයා මොකද යමක් දකිනවා. ඒ කියන්නේ එයාට කතා කරපු එක තේරුණා. හොරණ යමක ශබ්දයක් ආව මතකයි මම දැන් පැහැදිලි කරා. විදුලි කොටන වගේ ශබ්දයක් ආව. අර අපිට විදුලි කොටන සමාන. මේ ශබ්දය ඇසුනහම යොහන් දැන් ඔයා ඕගොල්ලෝ බයිබලේ කියවනකොට බලන්න. ඉක්ම නෙමෙයි. හරි? යොහන් තුමත් එක්ක කතා කර මේ හොරණ යමක ශබ්දය මේ විදුලි කොට කැසිලා යොහන් තුමා බැලුවා. බලනකොට යොහන් තුමා දැක්කා ඔහු දකිනවා පහන් රුක් සතක්. හරි? ඉංග්‍රීසි බයිබලයේ තියෙන්නේ කැන්ඩල් ස්ටික් කියලා. මේක මේ කැන්ඩල් ස්ටික් කියන්නේ මේ මෙහෙම තියලා අර ඉටිපන්දම ගහන එක නෙමෙයි. නේ? මට ඕක පැහැදිලි කරන්න එපා ඔක්කොටම කලින්. එතකොට ග්‍රීක භාෂාවෙන් මෙතන භාවිතා කරලා තියෙන වචනය තමයි ලුකිනියා. කැන්ඩල් ස්ටික් කියන එක නෙවෙයි මේක අදහස. ලුකිනියා. මොකද්ද මේ ලුකිනියා කියන්නේ? ලියුකේමියා වගේ වචනයක්. අනේ භාෂා අපිට දන්නේ නැහැ. මේක ග්‍රීක වචනයක්. ලියුකේමියා නෙවෙයි. හොඳේ ලුකිනියා. එතකොට අවුරුදු 200කට යේසුස් වහන්සේ ඉපදෙන්න අවුරුදු 200කට 300කට ප්‍රථමයෙන් මහා ඇලෙක්සැන්ඩර් රජු මුළු පරණ ගිවිසුමම ග්‍රීක භාෂාවට පරිවර්තනය කරා. හරිද? ඒක ග්‍රීක භාෂාවට පරිවර්තනය කරා සෙප්ටුඅජින්තය. බයිබල් ස්කූල් ළමයි දන්නවනේ. අන්න මේක හින්දා තමයි අපි ඔය පරිවර්තන ගැන ඉගෙනුනේ. සෙප්ටුඅජින්තය මතක නැද්ද? මතකයිනේ? ඔළුව වහනවා ප්‍රශ්නයක් අහනද? එතකොට සෙප්ටුඅජින්තේ මොනවාද? සෙප්ටුඅජින්තේ පරිවර්තනයේ ඇලෙක්සැන්ඩර්ගේ ග්‍රීක පරිවර්තනයේ හෙබ්‍රෙව් භාෂාවෙන් ග්‍රීක වලට පරිවර්තනයේ නික්මයාම 25 කතා කරන 25 31 පදේ කතා කරන පහන් රුක. හරි? ඒ කියන්නේ දේව මාලිගාවේ ටෙන්ට් එකේ නැත්නම් අර කූඩාරමේ තියෙන පහන් රුකට හැඳින්වුවේ ලුකිනියා කියලා. දැන් තේරෙනවද? හරි? එතකොට මේ ඉංග්‍රීසියෙන් කතා කරන කැන්ඩල් ස්ටික් එක නෙවෙයි යා. හරි? දේව මාලිගාවේ නැත්තං කූඩාරම් සැලැස්මේ තිබෙන්නා වූ පහන් රුක. ඒකේ එක පහන් රුකක කොටස් 7ක් තියෙනවනේ. දැන් මේක කොටස් 7ක් තියෙනවා. වෙන වෙන. හරි මම ඒකට හේතුවක් තියෙනවා. මං ඒ ගැන ඔයගොල්ලන්ට හඳුන්වලා දෙන්න. මේ කොටස් 7ම එකක්.
පැහැදිලිනේ සභා හතම එකක් මේක EPC ඇවිල්ලා ජේසුස් වහන්සේගේ පරගමම් ඇවිල්ලා සුද්ධාත්මයන් වහන්සේගේ එහෙම නැත්නම් තව එකක් ඇවිල්ලා ගාබ්‍රියල්ගේ තව එක්කෙනෙක් ඇවිල්ලා තව එක්කෙනෙකුගේ නෙවෙයි. හරි මේ ඔක්කොම යේසුස් වහන්සේගේ සභාවන් ටික දැන් ඒකටනේ ලියන්නේ මතකයිනේ ක්‍රිස්තුස් වහන්සේට දුන්නා වූ ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් කිරීම. දැන් ඔයගොල්ලෝ දන්නා මේ ක්‍රිස්තුස්ලා කවුද කියන්නේ. පැහැදිලිනේ? රයිට්. එතකොට දැන් ඔයගොල්ලෝ දන්නා මෙතන කතා කරන කැන්ඩල් ස්ටික් එක නැත්නම් මේ පහන් රුක මොකක්ද කියලා. රයිට්. එළිදරව් පොතේ 13 වෙනි පදයට එනකොට කතා කරන මේ පහන් රුක අර ලුකිමියා කියන එහෙම නැත්නම් දේව මාලිගාවේ ඇතුලේ තිබෙනා වූ පහන් රුක. ඒතොර යේසුස් වහන්සේ කොහෙද සිටියේ? පහන් රුක් 7ක් මැද. දේව මාලිගාවේ දැල් කීයක් මේවා ලාම්පු කීයක් තිබුණාද? එක පහනක කොටස් 7ක් තිබුණා. දැන් මෙතන ඒ කොටස් 7 තමයි තියෙන්නේ. ඒතොර පහන් රුකේ හෝල්ඩර් එක කවුද? පහන් රුකේ ස්ටෑන්ඩ් එක කවුද? ඒ දැලි 7 අල්ලගෙන ඉන්න කෙනා කවුද? හොඳට මතක තියාගන්න. අපි ඒක බලන්න යනවා තවත් ඉදිරියේ. හරි? ඒ කියන්නේ මේ දැල්ල මේ ස්ටෑන්ඩ් එක පවතින්න නැත්නම් මේ කැන්ඩල් ස්ටික් නැත්නම් මේ කොටස පවතින්න ප්‍රධාන දෙයක් අවශ්‍යයි. ප්‍රධාන අපි කියනවා මේකට මේ අඩියක්. right? ස්ටෑන්ඩ් එකක්. දැන් මම මේක තියාගන්න මෙතන ස්ටෑන්ඩ් එකක්. මගේ පොත් ටික තියාගන්න මේසයක් තියෙනවා. මේක තමයි භාවිත. මේව නැත්නම් ඔක්කොම බිම. ඒතකොට යේසුස් වහන්සේ තමයි මේ පහන් රුක අල්ලගෙන ඉන්න. ඒ කියන්නේ යේසුස් වහන්සේ තමයි මේ ඔක්කොම ටික සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මෙතන කතා කරන්නේ සම්පූර්ණයෙන්ම අර දේවමාලිගාවේ ඇතුලේ තිබෙනා වූ පහන් රුක සම්බන්ධව. හරි? ලුකිනියා. දැන් තවත් අපි මේක ඉස්සරහට බලාගෙන ගියොත් මෙතන කියනවා පහන් රුක් මැතක් 7ක් මැද මනුෂ්‍ය පුත්‍රයා වැනි කෙනෙක් සිටියා. ඇයි මේ මනුෂ්‍ය පුත්‍රයා වැනි කෙනෙක් කියලා කියන්නේ? යොහාන් තුමා දන්නේ නැද්ද මනුෂ්‍ය පුත්‍රයාව? හේතුව එයා යොහාන් කියනවා මම දැනගෙන ඉන්න මනුෂ්‍ය පුත්‍රයාට වැඩිය මම ස්පර්ශ කර කෙනාට වඩා මම කතා කර කෙනාට වඩා මේ මනුෂ්‍ය පුත්‍රයා හරිම පුදුමාකාරයි. වෙන කෙනෙක් නෙවෙයි. උන්වහන්සේගේ මහිමාන්විත ස්වභාවය සම්බන්ධව. ඒ කියන්නේ ශාරීරික මේ යොහාන් තුමාගේ කිලුටු ශරීරය පිටින් මේ දෙවියන් වහන්සේගේ මහිමාන්විත ශරීරය දැක්කහම එයා කියනවා අර ජීවිත වෙලා ඉන්න ස්වභාවය අර දැන් ජීවත් වුණා වූ ස්වභාවය දැන් ඉන්න ස්වභාවය බලද්දි ඒක හරිම පුදුමාකාරයි බල සම්පන්නයි. මතකයින් දැන් කතා කරනකොට විදුලි ගහනවා වගේ කතා කරන්නේ. හරිම තේජස් ශ්‍රීයෙන් යුතුව බලවත් කමකින් යුතුව මේ ශරීරය මේ උන්වහන්සේගේ තියෙනවා. ඒකේ කතා කරනවා හිසේ සිට තමාගේ පාදය දක්වා වස්ත්‍රයක් ඇඳ සිටියා. දැන් මෙතන හිසේ සිට වස්ත්‍රයක් ඇඳ ඔයගොල්ලෝ ඉමෑජින් කරගන්න. කොහොමද මේ වස්ත්‍රය දාලා තියෙන්නේ කියලා. හරි? වස්ත්‍රයක් ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම උන්වහන්සේගේ පාදය දක්වාම වස්ත්‍රයක් ඇඳ සිටියා. මේන් අදහස් වන්නේ යේසුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම සංකේතවත් කරනවා. උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඒක පියොරිටි එක. ඒ කියන්නේ උන්වහන්සේගේ ඉනසන්ට් භාවය. එහෙමත් නැත්නම් ඉනසන්ට් භාවය කියන්නේ අහිංසකත්වය නෙවෙයි මම කතා කරන්නේ. උන්වහන්සේ තුල කිසිම දෝෂයක් නැති භාවය. උන්වහන්සේගේ පවිත්‍ර භාවය. ධර්මිෂ්ඨකම කියලා ඒක හඳුන්වනවා. ඊළඟට මෙතන තියෙනවා උන්වහන්සේගේ ලයේ පපුව ප්‍රදේශයේ තියෙනවා රන් පටියක් බැඳලා. රන් වලින් පටියක් බැඳලා තියෙනවා. මොකද්ද මේ රත්තරන් වලින් අදහස් කරන්නේ? රත්තරන් වලින් සංකේතවත් කරන්නේ උන්වහන්සේගේ මහිමය. ග්ලෝරි එක. මීට කලින් ඔය පටිය බැඳලා තිබුණේ පොඩි පටියක් හෝලි කියලා විතරයි දාලා තිබ්බේ. උත්තම පූජකයාගේ මකුටය කියන්නේ හිස් වැස්ම. අපි දාන තොප්පිය නෙවෙයි ටර්බයින් එකක්. රයිට්? ඒක වෙනම හදලා තියෙනවා. ඒ ටර්බයින් එකේ නැත්නම් ඒකේ බැඳලා තියෙනවා ශුද්ධයි කියලා. රන් පටිය. හරි? ඒකෙන් අදහස් කරන්නේ දෙවියන් වහන්සේගේ මහිමය. හරි? උන්වහන්සේගේ
ග්ලෝරි එක. එතකොට ජේසුස් වහන්සේගේ ග්ලෝරි එක කොහෙද තියෙන්නේ? අදලතේ කියන්නේ කියන්නේ අපිට උන්වහන්සේ ළඟට යන්න අපිට උන්වහන්සේගේ මහිමේ අවශ්‍ය නැහැ. ඒ කියන්නේ උන්වහන්සේ සම්පූර්ණම මහිම. හරි? උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම බැලුවත් මහිමවත් උන්වහන්සේ. ඒ නිසා ඊළඟට ඔගොල්ලෝ තව දෙයක් බලන්න ඕනේ. මෙතන උන්වහන්සේව හඳුන්වලා දෙනවා තවත් විදියකට. උන්වහන්සේගේ හිසේ සුදු ලෝම හා සමාන හිමමෙන් සුදු හිසකෙස් ගැන කතා කරනවා. හරි? උන්වහන්සේගේ හිසකෙස් සුදුයි. එන උන්වහන්සේ මොනවාද? වයසයි. නේ? අපි හින්නේ දැන් හිසකෙස් සුදු වෙච්ච ගමන්ම අපි හිතනවා මෙයා වයසයි. මෙයාගේ කාලේ ඉවරයි. එහෙන්නේ අපි කල්පනා කරන්නේ. right? දැන් වයසට ගියාම අපි දැන් මගේ මොන පටන් ගන්නද? දැන් වයසට ගියාම අපි හිතන්නේත් එහෙම තමයි. තව පොඩ්ඩයි මට තියෙන්නේ. ওই ටිකෙත් මම හොඳට ඉන්න. මේ ඒක නෙමෙයි හොඳේ. යේසුස් වහන්සේ මෙහෙම උන්වහන්සේට මරණීය ශරීරයක්ද තියෙන්නේ? එහෙනම් මොකක්ද මෙතනින් අදහස් කරන්නේ? පැසුණු හිසකෙස් කියන්නේ මොකද්ද? ඈ? අයි කියන්නේ විස්ඩම් එක ඥානවන්තභාවය. එතකොට උන්වහන්සේගේ හිසකෙස් වලින් අදහස් කරන්නේ උන්වහන්සේගේ ඥානවන්තභාවය විස්ඩම් එක. දැන් ලේසිනේ. right? මේක දැන් ඕගොල්ලොන්ට ඉතිහාසය ගැන මොනවා හරි දෙයක් දැනගන්න ඕන පැසුණු හිසකෙස් තියෙන කෙනෙකුට කතා කරන්න. හේතුව ඒගොල්ලෝ දන්නවා ඒක උනේ කොහොමද? ඒගොල්ලොන්ට තමයි හොඳ අත්දැකීමක් තියෙන්නේ. යේසුස් වහන්සේ අපිට කතා කරනකොට යේසුස් වහන්සේ කතා කරන්නේ මම සිටිය කෙනා. ඉන්න කෙනා. මම ඉන්න යන කෙනා. ඕගොල්ලොන්ගේ ජීවිතේ මොනවද කතා කරන්න ඕනේ? තිබිච්ච දෙයක් කතා කරන්න උන්වහන්සේට. දැන් තියෙන දෙයක් කතා කරන්න උන්වහන්සේට. ඕගොල්ලොන්ගේ යෝජනාවක් අදහසක් උන්වහන්සේට එක කතා කරන්න තියෙන කතා කරන්න උන්වහන්සේ. මොකද උන්වහන්සේ දවසේදී ඉන්නේ. ඒක මට කියන්න බෑ. මම හිතියේ නෑ. මම ඉපදුනේ 81. හරි? දැන් ඉන්නවා. කොයි වෙලාවක හබක් ගයිද? හරි? ඉතින් ඉපදිච්ච දවස් ඉඳලා බොහොම අමාරුවෙන් තමයි මේ ජීවිතේ මේ තැනට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අපි සම්පූර්ණයෙන්ම අපි කතා කරා පළවෙනි පරිච්ඡේදයේ අද දවස් ඉවර කරන්න බැරි වෙනවා මට. සම්පූර්ණ පැයක් ගත කරා අපි කතා කරා. ඔයගොල්ලෝ දැනුණාද පැයක් යනවා? අලංකාර පාඩමක් අපි යේසුස් වහන්සේගේ ස්වභාවය ගැන කතා කරා. මෙතනින් එහාට හැබැයි මං කැමති තව ඕගොල්ලොන්ට ඉන්න පුළුවන් නම් මං තව එක බයිබල් පදයක් පැහැදිලි කරන්නම්. එතනින් එහාට අපිට තියෙන්නේ සභාවන් හතට කතා කරන කාරණාවල් ටික. යේසුස් වහන්සේගේ ස්වභාවය සම්බන්ධව 15 වෙනි පදේ කතා කරනවා. ඕගොල්ලොන් විනාඩි 5ක් ඉන්න පුළුවන් නම් මම ඒක කතා කරා. පුළුවන් දෙන්න නැත්නම් අද නවත්තලා ඊළඟ දවස් පටන් ගන්න. පුළුවන්. 15 වෙනි පදේ කියවන්නේ. උන්වහන්සේගේ පාද උදුනක ගිනියම් කළ දිලිහෙන පිත්තල මෙන්ය. පිත්තල මෙන්ය. උන්වහන්සේගේ ශබ්දය බොහෝ ජල ഘോഷාවක ශබ්දය මෙන්ය. පාදය ගැන මට එක දෙයක් ඔයගොල්ලන්ට උගන්වන්න බැරි වුණා. ඔයගොල්ලෝ මට කිව්වෙත් නෑ. උන්වහන්සේගේ ඇස් සම්බන්ධ. නේ? ඇස් සම්බන්ධ. මෙතන කතා කරන උන්වහන්සේ ඒ 14 වෙනි පදයේ කියන උන්වහන්සේගේ හිස ගැන කතා කරන උන්වහන්සේගේ ඇස් ගිනි දැල්ලක් හා සමානයි. ගින්දර වගේ කියලා කියන ගිනි දැල්ලක් කියන්නේ පත්තු වෙන ගිනි දැල්ලක් වගේ කියලා. ඇයි මේ උන්වහන්සේගේ ඇස් ගිනි දැල්ලක් වගේ කියන්නේ? ඇයි ගිනි දැල්ලක් වගේ කියන්නේ? මොකද ඒකෙන් අදහස් කරන්නේ? මේක සංකේතයක්. අදහස් කරන දෙයක්. නේ? ඒකෙන් තේරුම තමයි උන්වහන්සේගෙන් කිසිවක් සංගවන්න බෑ. මේක ඇත්තටම මම අපි යාඥා කර කර මම ශානාස්තාව කට්ටියක් හිටියා අපි යාඥා කර කර ඉන්නකොටම උන්වහන්සේ මට පර්සනලි කතා කරා. එතන ඉන්න කට්ටියටත් කතා කරා. භාෂා පරිවර්තන දුක උන්වහන්සේ කතා කරා. උන්වහන්සේ කතා කළා කිව්වා නුඹ දන්නේ නැද්ද මට ගිනි වැනි ඇස් තිබෙන බව? ඒකේ තේරුම තමයි
උන්වහන්සේගෙන් කිසිවක් සංගවන්න බෑ. පුළුවන්ද තක්සිලා? පුළුවන්ද? ඈ? ඔබට අපිට පුළුවන් ද හංගන්න? කාටවත් බෑ උන්වහන්සේගෙන් හංගවන්න. ඒක ලෝකෙ මිනිසුත් දන්නවා. උඩින් දෙයයන්ට විතරයි පේන්නේ කියලා කියනවනේ. ඒ කියන්නේ උන්වහන්සේට සියල්ල දන්නවා. කොරින්ති පොතේ පළවෙනි කොරින්ති පොතේ අපි කියවුවොත් 3 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ 13 වෙනි පදයයි කියනවා නුඹලාගේ කර්මාන්ත ගින්නෙන් ප්‍රකාශ වේ. ඒ කියන්නේ අපි මොකක් මතද ගොඩනගාගෙන යන්නේ ගින්නෙන් ඒක ප්‍රකාශ වෙනවා කියන්නේ උන්වහන්සේ ඒ දෙස බලනවා. උන්වහන්සේ ඒ දෙස බලනවා කියන එකයි. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි උන්වහන්සේගේ ඇස් වලින් සඳහන් වෙන දේ. දැන් අපි බලමු උන්වහන්සේ 15 වෙනි පදය. උන්වහන්සේගේ පාද උදුනක ගිනියම් කළ දිලිසෙන පිත්තල වගේ. ඒ කියන්නේ මේ අලුත් උණුවේ මේ පිත්තල උදුනේ ගිනියම් කරලා වක් කරනකොට රත්තරන් හා සමානයි. වෙන ටික අර පිත්තල පාට එහෙම නැහැ. දෙකම එක පාට. රත්තරනුයි මේ දෙකම එක පාටට එනවා. මොකද්ද මෙතනින් අදහස් කරන්නේ? මේ පිත්තල වලින් අදහස් කරන්නේ මොකද්ද? ඈ? උන්වහන්සේගේ පිත්තල වලින් අදහස් කරන්නේ විනිශ්චය. පාද පිත්තල වගේ කියන්නේ. උන්වහන්සේගේ කිසි මුදුනේ ඉඳලා අපි ආවොත් සුදු ලොම් වගේ. හරි? සුදුම. ඒ කියන්නේ ප්‍රඥාව. ඊට පස්සේ ධර්මිෂ්ඨකම. ඊට පස්සේ මහිමය. හරි? දැන් ඔයගොල්ලෝ බලන්න ඒක. ඊළඟට පාද ගැන කතා කරලා කියනවා. උන්වහන්සේ යන්නේ මොකටද? ගලව ගන්නද? අපිට මතක තියෙන්නේ ජේසු බබාවනේ. බෙත්ලෙහෙමේ අද රෑ උපන්න. බෙත්ලෙහෙමේ උපන්න කතාව ඉවරයි. හරි? ඒක නිසා ක්‍රිස්තියානි අපිට බෙත්ලෙහෙමේ ඉපදිලා අපි කුරුසියේ මරණය තියෙනවානේ. එතනින් එහාට දැන් අපි හිතන්න ඕනේ උන්වහන්සේ ගැන. මොකද සමහර වෙලාවට ක්‍රිස්තියානි අපි යේසුස් වහන්සේ ගැන හිතන්නේ බෙත්ලෙහෙමේ තාම. උන්වහන්සේ බෙත්ලෙහෙමෙන් ජෙරුසලමට ආවා. ජෙරුසලමෙන් උන්වහන්සේ ඒ සොහොන් ගෙදරට ගියා. හරි? දැනට වුණත් ඔයගොල්ලෝ ගාඩන් ටූම් එක ළඟට ගියොත් හැමතිස්සෙම කියන කාරණාව තමයි එලයි වලයි කියන ගීතිකාව කියන මමත් කිව්වා අපි සුද්ධෝ සහභාගීකමත් පැවැත්තුවා. හරි? එතන තියෙනවා පුදුම සුද්ධාත්මේ ක්‍රියා කිරීමක්. මට නම් එළියටවත් එන්න හිතෙන්නේ නැහැ. හරි? එතකොට උන්වහන්සේගේ පාද විනිශ්චය පිණිස තියෙනවා. ඒ කියන්නේ අපි යමක් කරනවද ඒකට විනිශ්චයක් රිවෝඩ් එකක් ප්‍රතිඵලයක් දෙනවා. අපි වැරදියට යමක් આવොත් උන්වහන්සේ එතෙන්ට ඇවිල්ලා විනිශ්චයක් රිවෝඩ් එකක් දෙනවා. ඒ කියන්නේ විපාකය. රිවෝඩ් එකට සිංහලෙන් කියන්නේ විපාකය. හොඳ නම් හොඳයි. අරකන ඒක නිසා බයිබලයේ කියනවා තමා වපුරන දේම කපා ගන්න. තමා වපුරන දේම හරි ලේසි දේසුස් වහන්සේ වැඩ කරනවා. හරි ලේසි අපි ධර්මිෂ්ඨ වෙනවා. උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම අපි පැලඳ ගන්නවා. යෝහාන් තුමා දකින උන්වහන්සේ සිටගෙන සිටින්නා වූ දර්ශනයක් තමයි යෝහාන් තුමා මෙතන දකින්නේ. දෙවියන් වහන්සේ නැත්නම් යේසුස් වහන්සේ සිටගෙන ඉන්නේ අවස්ථා දෙකකදී විතරයි. යේසුස් වහන්සේ සිටගෙන ඉන්නේ අවස්ථා දෙකකදී විතරයි. අපි දකිනවා ක්‍රියාපොතේ 7 වෙනි පරිච්ඡේදයේ ස්තේපන් කතා කරලා කියනවා දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ යේසුස් වහන්සේ සිටගෙන ඉන්නවා මා දකින්නවා කියලා. ඒ කියන්නේ උන්වහන්සේ සිටගෙන ඉන්නවා තමන් වෙනුවෙන් ජීවිතයක් පූජා කරන අවස්ථාවක. වේද සාක්ෂිකාරයෙක්ව පිළිගන්න උන්වහන්සේ සිටගෙන සිටිනවා. දෙවෙනි එක තමයි දෙවියන් වහන්සේ විනිශ්චයක් යේසුස් වහන්සේ විනිශ්චයක් දෙනකොට සිටගෙන සිටිනවා. ඒ කියන්නේ යේසුස් වහන්සේ යම්කිසි විනිශ්චයක් දෙද්දී රජ්ජුරුවෝ වගේ වාඩි වෙලා right alright කියන්නේ ඒක කරන්නේ දැන් අපේ ජජ් එහෙමනේ නේද? එයාගේ සිංහාසනේ එයාගේ කෝට් එකේ එයාගේ එතන ඉඳලා අර කවුද ඉන්නේ තෝල් කියන්නේ අපි කියන්නේ right තෝල් කියට කතා කරලා තමයි කියන්නේ තමා වැරදි කරද නිවැරදි කරද කියලා අහන්න කියලා. එයා කියන්නේ හැබැයි ජේසුස් වහන්සේ හිටගෙන ඉඳලා උන්වහන්සේ විනිශ්චය දෙනවා. ඒ තමයි උන්වහන්සේට මේක හරි ධර්මයි. මේක ලේසි පාසු දෙයක්. ජජ් හිටගත්තොත් එහෙම
මේ උසාවියේ මුළු හැමෝම හිට ගන්න. හිට ගන්න ඕනේද නැද්ද? මේ උසාවිය යන කෙනෙක් ඉන්නවා නිතර හිට ගන්නම ඕනේ. එතකොට මේ වෙනකොට උන්වහන්සේගේ විනිශ්චය ලබා දෙනකොට මුළු ස්වර්ගයම මොකක් වෙනවද? හිට ගන්නවා. හිට ගන්නවා කියන්නේ මොකද්ද? අවධානය යොමු වෙනවා. අවධානය ඒ කියන්නේ උන්වහන්සේ යම් දෙයක් කරනකොට උන්වහන්සේ වේද සාක්ෂිකාරයෙක් පිළිගන්නකොට උන්වහන්සේ විනිශ්චයක් දෙනකොට මුළු ස්වර්ගයම ඒකට අවධානය යොමු වෙනවා. උන්වහන්සේගේ හඬ බොහෝ ජල ഘോഷාවක් මෙන්න මේකෙන් මම ඉවර කරනවා right බොහෝ ජල ഘോഷාවක් මෙන්න මොකද්ද මේකෙන් අදහස් වෙන්නේ උන්වහන්සේ කතා කරන්නේ යුදෙව්වන්ට පමණක් නොවේයි කියන එකයි බොහෝ ජල ഘോഷාව මේ බොහෝ ජල වලින් අදහස් කරන්නේ සෙනග තව ඉදිරියට යනකොට අපි මේ සෙනග සම්බන්ධව අපි ඉගෙන ගන්නවා තව ගොඩක් දේවල් අපි ඉගෙන ගන්නවා ගොඩක් දේවල් හරි ඉගෙන ගන්නවා එතකොට ජේසුස් වහන්සේ අවුරුදු 3මාරක්ම මේ මහ පොළවේ ඇවිල්ලා කාටද කතා කරේ යුදෙව්වන්ට දැන් මෙතන කතා කරන්නේ යුදෙව්වන්ට පමණක් ඔගොල්ලෝ බැලුවොත් එහෙම යේසුස් වහන්සේට දැන් මේ වෙනකොට ඉන්නවා ගණන් කරන්න බැරි සෙනගක් ඒගොල්ලොන්ට තමයි උන්වහන්සේ කතා කරන්නේ මට ඔප්පු කරන්න පුළුවන් බයිබලෙන්ම යේසුස් වහන්සේට ගණන් කරන්න බැරි සෙනඟක් ඉන්නවා කියලා. උන්වහන්සේ අර මේ දෙපැත්තට ගියපු සෙනඟත් ගණන් කරන්න බෑ. උන්වහන්සේට පක්ෂ වෙන්න පිරිසත් ගණන් කරන්න බෑ. වැටෙන පිරිසත් ගණන් කරන්න බෑ. ලොකු සෙනඟක් ඉන්නවා. හරි? ඒ පිරිස තමයි උන්වහන්සේ මෙතන කතා කරන්නේ. මත්තෙව් 28:19 ලස්සන බයිබල් පදයක්. හරි? මත්තෙව් 28:19 යේසුස් වහන්සේ ගෝලයන්ට පැවසුවා, ගෝලයන්ට අණකලා නුඹලා ගොස් සියලු ජාතීන් ගෝලයන් කරා. උන්වහන්සේ කිව්වද යන්න ජෙරුසලමට යන්න යුදයාවට යන්න සෑම යුදෙව්වෙක්ම ගෝලයක් කරන්න කියලා කිව්වද? නෑ. යේසුස් වහන්සේ දැන් කතා කරන්නේ ගෝලයන්ට සියලු ජාතීන්. එතකොට මේ ഘോഷාවක શબ્දයක් මෙතනින් අදහස් කරන්නේ සෑම ජනතාවක්. පැහැදිලිද? එතකොට යේසුස් වහන්සේ මේ සභා හතට කතා කරන කාරණාවල් සියල්ලම මේ මහ පොළව මතු පිට සිටින්නා වූ සියල්ලන්ටම අදාළයි. මේක ආගමික ප්‍රශ්නයක් නෙවෙයි. දැන් අපි තමයි මේ රිලිජියස් වෙලා තියෙන්නේ. අපි තමයි මේ ආගමික වෙලා තියෙන්නේ. මේක ආගමික ප්‍රශ්නයක් නෙවෙයි. මේක ඇවිල්ලා මැවුම්කාරයා සහ මැවිල්ල අතර ප්‍රශ්නයක්. තව සරල කරොත් කෙටි කරොත් තාත්තයි පුතයි තාත්තයි දුවයි අතර ප්‍රශ්නයක්. ඒ නිසා මේ ගැන හොඳට අපි අවධානය තියාගන්න. ඔයගොල්ලෝ ඊළඟ දවසේදී පළවෙනි පරිච්ඡේදයේ 16 ඉඳලා කියව ගන්න 20 පද වෙනකම්ම අපි දෙවෙනි පරිච්ඡේදයත් ලබන සතියේ පටන් ගන්නවා. තව පද කීපයයි තියෙන අපිට ඉවර කරන්න. සතිය ඉවර කරලා පළවෙනි පරිච්ඡේදයේ ලබන සතිය පටන් ගත්ත ගමන්ම ඉවර කරන්න. right? අපි පැයකට වඩා ඉඳන්නවා අපි සෑම කෙනෙක් නැගිට සිටමු යාඥා කළ අවසන් කරමු මම හිතනවා ඕගොල්ලොන්ට යම් දෙයක් ඕගොල්ලෝ ඉගෙන ගන්න අද දවසේදී හෙල්ලෙන්නේ නැතුව ආගෙන හිටියා කට්ටියම මොනවාද මේ කතා කරන්න කියලා ඉතින් මේක මේ වෙනුවෙන් යාඥා කරන්න මේක ගොඩක් මිනිස්සු අහන්න අවශ්‍යයි ඒ වගේම මේක ඕගොල්ලොන්ගේ ගෙවල් වල මේක දාලා අහන්න ඔගොල්ලෝගේ ඇට්මොස්ෆියර් එක වෙනස් වෙනවා. පළවෙනියම අහනකොට ඇට්මොස්ෆියර් එක වෙනස් වෙන්නේ නැහැ. අර මේන් ප්‍රශ්න ඒක නවත්තන්න ඒක බාධාව පැමිණෙනවා. ඊට පස්සේ තමයි ඔගොල්ලෝගේ ජීවිතවල දේවල් ක්‍රියා කරන්න පටන් ගන්න. ඒකට හේතුවක් තියෙනවා. මේක අපේ අනාගතය. ඒ වගේම මේක යක්ෂයාගේ අවසානය. ඒ නිසා යක්ෂයා නිතරම අපිට කරන මුලාවක් තමයි අපේ අතීතය මතක් කරන එක. අපි කොච්චර පව්කාරයිද කියලා. ඔය ඇත්ත. අපි අතීතයේ පව්කාරයි. හැබැයි දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට අපිට යක්ෂයාට මතක් කරන්න තියෙන්නේ එළිදරව් පොත. එයාගේ අනාගතේ කොච්චර විනාශකාරී එකක්ද කියන එක. ඒ හින්දා යා මේ පොතට හරි බයයි. මේක දැනගන්න මිනිස්යන්ට හරි බයයි. ආමෙන්. වෙජ්ජරා යාඥා කළා අවසන්. ස්වාමීන් වහන්සේ ස්තුති ස්වාමීන් වහන්සේ ගැන ස්වාමීන් වහන්සේ දවසේ ස්වාමීනි
අපේ ස්වාමීන් වහන්සේ හසන්න දුන්නා ස්වාමීන් වහන්සේ මේ දෙවියන් වහන්සේගේ වචනේ නිසා ඔබ වහන්සේ ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් වහන්සේ ඒ ඔබ වහන්සේගේ ස්වාමීන් වචනේ ඔබ වහන්සේ කතා කළ දාශය නිසා ඔබ වහන්සේ ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දුන්නා එලිදරව් ස්වාමීන් වහන්සේ දවසේ ස්වාමීන් වචනේ ස්වාමීන් අපිට පැහැදිලි කරගන්න ස්වාමීන් තුල තියෙනා ගැඹුර ස්වාමීන් පැහැදිලි කරගන්නමින් ඒ වගේම ස්වාමීන් ජීවිතය රැඳ ගන්න ඔබ වහන්සේ දුන්නා මේ අලංකාර අවස්ථාව ගැන ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් වහන්සේ දේව පියාණන් වහන්සේ මේවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ තේරුම් ගන්න ස්වාමීනි ඔබ වහන්සේ අපට දුන්නා වූ ස්වාමීන් වහන්සේ මේ කාලය ගැන ඔබ වහන්සේ අනෙක් වාරක් ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි ඒ ස්වාමීනි ඉගෙන ගන්නවා වගේම නොවේ ස්වාමීනි මේ ජීවිතයේ ස්වාමීනි ඒ ස්වාමීනි ඊළඟ තලවලට යන්න ඔබ වහන්සේ අපට උපකාර කරන්න කියලා ඉල්ලා සිටිනවා ස්වාමීනි දෙව්ල ස්වාමීන් වහන්සේ දේව පියාණන් වහන්සේ නැවත ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ ලබන සතියේ ස්වාමීන් වහන්සේ අපට ස්වාමීනි මේ ජාවයෙන්ම ස්වාමීනි එන්න ස්වාමීන් වහන්සේ ඒ වගේම මේ උනන්දුවෙන් එන්න ස්වාමීන් වහන්සේ අපට උපකාර කරන්න ස්වාමීනි ඉගෙන ගත්තා වූ සෑම දෙයක්ම ස්වාමීනි අපේ හදවත තුළ ධාරණය කරගන්නත් ස්වාමීනි ඒ දේවල් ස්වාමීනි අපේ ජීවිතයේ